හායි ෆිල්ම් ටොක්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ටෙම්පස්ට් K drama එකේ එපිසෝඩ් කිහිපයක රීකැප් එක තමයි අද ඔයාලට බලන්න අරගෙන ආවේ. එළඹෙන ජනපතිවරණයේ ජනපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වෙන්න ඉන්න සෝ මුන්ජු යනවා ඉම් දූජින් කියන දේශපාලන විශ්ලේෂකව හම්බ වෙන්න. මොකද ජුනිකුත් එයාව හම්බ වෙලා ඔහුට ලැබුණු සීට් එක ගැන ඉම් විශ්ලේෂකත් සමග සාකච්ඡා කරලා තියෙනවා. ජුනික් ඉම් විශ්ලේෂක ඔහුගේ පක්ෂයේ වැඩවලට සම්බන්ධ කරගන්න හැදුවත් ඔහු ප්‍රතික්ෂේප කරලා කොරියාවෙන් යන්න හදද්දි මුන්ජු ඇවිත් කියනවා ඇගේ පක්ෂයට ඔහුගේ දේශපාලන දැනුම අවශ්‍යයි කියලා. දේව මෙහෙයේදී මුන්ජු ඇගේ සැමියාට වෙඩි වදිද්දී ඉදිරියට පැනලා ඒක නවත්තන්න දරපු උත්සාහය නිසා එයට ජනතාවගෙන් ලොකු අවධානයක් ලැබිලා තියෙනවා. දෙවැනි එපිසෝඩ් එකේ එකඟ වුණ විදිහට ජුනිගේ අම්මා ජුනිගේ පක්ෂයේ අධ්‍යක්ෂකට ඔහුගේ අනියම් සම්බන්ධය ගැන හෙළි කරනවා කියලා ඔහුව බ්ලැක්මේල් කරලා කියනවා ජුනිගේ සහෝදරයා ජූසං වෙනුවට මුන්ජුව පක්ෂයේ ජනපති අපේක්ෂකයා බවට පත් කරන්න කියලා. අධ්‍යක්ෂකට කරන්න දෙයක් නැති නිසා ඔහු ඒකට එකඟ වෙනවා. ඒ අතරතුරේ මුන්ජු යනවා ජූසංට ඔහු ඇමරිකාවේදී කාන්තාවකට කරදර කරලා තව රියාන්තුරකින් දෙදෙනෙක්ව මරපු කේස් එකකින් ඔහු බේරිලා ගියත් CCTV දර්ශනවල පැහැදිලිවම ඔහුගේ වරද ඔප්පු කරන්න පුළුවන් බව පෙන්නලා තව ජූසං වයිෆ්ට පහර දෙන ඒවත් පෙන්නලා ජූසංව බ්ලැක්මේල් කරලා කියනවා ඔහුට අපේක්ෂක ධූරයෙන් අයින් වෙලා කොරියාවෙන් පිටත් වෙලා යන්න කියලා. ඉතින් දැනට කරලා තියෙන සමීක්ෂණ වලින් මුන්ජු තමයි අපේක්ෂකයන්ගෙන් ඉදිරියෙම ඉන්නේ. මුන්ජුව හම්බෙන්න ඔෆිස් එකට එන ජුනිගේ අම්මා ඇයට ඇගේ පළවෙනි ඡන්ද රැස්වීමේදී කරන්න ඕනේ කතාව ලියලා දීලා මුන්ජුට කතාව කරද්දී අඬලා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න ඕනේ කියනවා. මුන්ජු ඒකට අකමැති වුණත් අම්මා කියන නිසා එකඟ වෙනවා. ජුනිගේ අම්මට වර්තමාන ජනපතිනියගේ පක්ෂයේ අධ්‍යක්ෂක කෝල් කරලා කියනවා මුන්ජු අලුත් ජනපති අපේක්ෂකයා කරත් සමගම ඇමරිකාවෙන් පිරිසක් එවලා තියෙනවා. ඒක මුන්ජුගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා. ඊට පස්සේ මාක් ආයේ දකුණු කොරියාවට ඇවිත් වැල්කිරි කියන සංවිධානයෙන් ඔහු මුන්ජුගේ ආරක්ෂකයා විදිහට බඳව ගන්න කොන්ට්‍රැක්ට් එකට අත්සන් කරනවා. ඊතන් මාක්ට ආයුධ කට්ටලයක් දීලා ඔහුට පෙන්වනවා ඇමරිකාවෙන් ආපු ඝාතකයන්ගෙන් කෙනෙක්ව. මාක්ට මුන්ජුව මේ අයගෙන් තමයි ආරක්ෂා කරන්න තියෙන්නේ. වර්තමාන ජනපතිනියත් මුන්ජුට කෝල් කරලා කියනවා ඇය සර්ප්‍රයිස් වුණා මුන්ජු ජනපතිවරණයට ඉදිරිපත් වුණ එක ගැන. ඇය කියනවා ඇති වෙන්න යන යුද්ධයෙන් මම කොරියාව බේරගන්න උපරිම උත්සාහය දරනවා කියලා. මුන්ජු කියනවා මට නම් සැකයි ඔයාට ඒක කරන්න පුළුවන් හැකියාව ගැන කියලා. ඉතින් ඊළඟ දවසේ මුන්ජුවගේ පළවෙනි ඡන්ද රැස්වීමට යන්න තමයි හදන්නේ. ඊට කලින් ඇය ජුනික්ගේ ස්මාරකයට ගෞරව දක්වලා එතන ඉඳන් සෝල් වල තියෙන ඡන්ද රැස්වීම වෙනකන් ට්‍රේන් එකෙන් යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ සියලුම දේ සජීවීව පෙන්නනවා. ඇයට සපෝට් කරන විශාල පිරිසක් ස්ටේෂන් එකෙත් ඉන්නවා. මේ අතරතුරේදී මාක් මුන්ජුගේ රැස්වීම පවත්වන නියමිත තැන ඉදිරියේ බිල්ඩින් එකක උඩ ඉඳලා තුවක්කුවක් එම් කරලා තියන් ඉන්නවා මුන්ජුගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න. හැබැයි මාක්ට මැසේජ් එකක් එනවා ඇමරිකාවෙන් එවපු පිරිස අතර බෝම්බ ක්‍රියා කරන විශේෂඥයෙක් ඉඳලා තියෙනවා කියලා. මාක් මුන්ජුට ඉක්මනට කෝල් කරාට අය පිරිසක් අමතන ගමන් ඉන්නේ කියලා මුන්ජුගේ ප්‍රධාන රැස්වීමේ තියෙන සජීවී විකාශයෙන් ඔහු දකිනවා. ඒ නිසා මාක් එතන ඉන්න මුන්ජුගේ ආරක්ෂකයාට කියනවා මුන්ජුට අර ට්‍රේන් එකට නගින්න දෙන්න එපා කියලා. හැබැයි ඒ වෙද්දිත් මුන්ජු ට්‍රේන් එක ඇතුලේ. මාක් ආරක්ෂකයාගේ ෆෝන් එකෙන් මුන්ජුට කියනවා ට්‍රේන් එකෙන් අයින් වෙන්න කියලා. තිරේ අපිට පෙන්නනවා ආරක්ෂකයෙක් මුන්ජුට වාඩි වෙන්න තියෙන ට්‍රේන් සීට් එක හරි ගස්සනවා. මාක් කෑ ගහනවා සීට් එකේ වාඩි වෙන්න එපා කියලා. නමුත් මුන්ජුට අනතුර ගැන තේරුමක් නැති නිසා ඇය ඒ වෙද්දිත් වාඩි වෙලා අවසන්. මාක් ඇයට කියනවා මොන දේ වුණත් ඔය සීට් එකෙන් දැන් නැගිටින්න එපා කියලා. මේ සියලු දේ සජීවීව විකාශය වෙන ගමන් තමයි තියෙන්නේ. හැබැයි ඒක විසන්දි කරනවා. ඊට පස්සේ හොයලා බලද්දී අර ආරක්ෂකයා වගේ ඇවිත් තියෙන්නේ ඇමරිකාවෙන් එවපු බෝම්බ ක්‍රියා කරන පුද්ගලයා. මාක් කියනවා සීට් එක යට සීට් එකෙන් නැගිටිද්දි ක්‍රියා කරන ටයිම් බෝම්බයක් සෙට් කරලා ඇති කියලා. ට්‍රේන් එක සෝල් වලට යන ගමන් තමයි තියෙන්නේ. මාක් කියනවා ඔහු ට්‍රේන් එක නවත්තන ඊළඟ ස්ටේෂන් එකට පුළුවන් තරම් ඉක්මනට එන්නම් කියලා. සෝල් වල රැස්වීම පටන් ගන්න තව පැයයි තියෙන්නේ. මුන්ජුත් ටිකක් කලබල වෙලා තමයි ඉන්නේ. ට්‍රේන් එකට ඉක්මනට එන මාක් සීට් එක කපලා බෝම්බේ කනෙක්ට් වෙලා තියෙන ඊළඟ සීට් එකත් කපලා බලනවා. හැබැයි බෝම්බේ නිෂ්ක්‍රීය කරන්න විදිහක් නැහැ. එතනට බෝම්බ නිෂ්ක්‍රීය කරන අංශයේ එන්නත් විනාඩි 10ක් ගත වෙනවා කියනවා. එතන ඉන්න පොලිසියට මාක් කියනවා හැමෝම ස්ටේෂන් එකෙන් ඉක්මනට ඉවත් කරගන්න කියලා. සීට් එකේ තියෙන්නේ ප්‍රෙෂර් එකට අනුව ක්‍රියාත්මක වෙන ටයිම් බෝම්බයක් නිසා මාක් කලබල වෙලා ඉන්න මුන්ජුට කියනවා හයියෙන් හුස්ම ගන්න එපා මොකද ප්‍රෙෂර් එක වෙනස් වෙනවා කියලා. බෝම්බේ ක්‍රියාත්මක වෙන්න තව විනාඩි 6යි තියෙන්නේ. මාක් ප්‍රෙෂර් එකට ක්‍රියාත්මක වෙන වයර් එක කපනවා. මුන්ජු කියනවා මම බෝම්බෙන් බේරුණොත් කරන පළවෙනි දේ තමයි සීතල බියර් එකක් බොන්න යන එක කියලා. මාක් hina වෙලා කියනවා අපි දෙන සීට් මාර් වෙලා ඔයා ට්‍රේන් එකෙන් බැහැලා යන්න කියලා. මුන්ජු කියනවා මට දැන් කවුරුත්ම නැහැ. මගේ දරුවයි සැමියයි දෙන්නම නැති වුණ නිසා මට මොනවා වුණත් කමක් නැහැ කියලා. මාක් කියනවා ජනතාව ඔයාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා කියලා. ඒ දෙන්න පරිස්සමෙන් සීට් මාරු වෙලා මුන්ජු ට්‍රේන් එකෙන් එළියට යනවා. මාක් බෝම්බේ පුපුරන වෙලාවේ ඉක්මනට සීට් එක උඩ තියෙන හැන්ඩල් එකක එල්ලෙනවා. හැබැයි සීට් එක පුපුරලා ගිහින් මාක් මැරුණා කියලා හිතුවත් තුවාල කිහිපයක් එක්ක ඔහු නැගිටලා එළියේ ඉඳලා ට්‍රේන් එක දිහා බලන් හිටපු මුන්ජු දිහා බලනවා. මාක්ට ප්‍රතිකාර ලැබෙනවා. මුන්ජු හවස් වෙලා තමයි රැස්වීමට ඇම්බියුලන්ස් එකකින් යන්නේ. යන ගමන් අම්මා ලියලා දුන්න කතාව දිහා ආයෙ බලනවා.
රෑ වුණත් රැස්වීමේ ජනතාවගෙන් අඩුවක් නැහැ. ඇය ස්ටේජ් එකට නැගලා කතාව කරනවා. හැබැයි අම්මා ලියලා දුන්න එක නන් නෙවෙයි. මුංජු ට්‍රේන් එකේ මුහුණ දෙන්න උණු සිදුවීම ගැන කියලා කියනවා. කාට මාව නවත්තන්න උවමනාවක් තිබ්බත් මම උතුරු සහ දකුණු කොරියාව සාමකාමීව එකතු කිරීමක් උදෙසා වැඩ කරනවා කියලා. අපි දකිනවා කොරියාවෙන් පිටත් වෙනවා කිව දේශපාලන විශ්ලේෂක ඉම් පක්ෂයේ අයත් සමග රැස්වීමේ වාඩි වෙලා ඉන්නවා. ඔහුත් මුංජුගේ දේශපාලන ගමනට සහාය දක්වන්න ඇවිත්. අම්මටත් මුංජුගේ කතාව ගැන ගොඩක් සතුටුයි. මාක් උත්තර ගොඩනැගිල්ලේ ඉඳන් මුංජු දිහා බලාගෙන ඉන්නවා. මුංජු එදා රෑ ආයෙත් පල්ලියට ගිහින් දේව රූපෙ දිහා බලාගෙන ඉද්දි මාක් එතනට එනවා. මුංජු මාක්ට ස්තුති කරලා අහනවා කොහොමද මේ දේ වෙනවා කියලා දැනගත්තේ කියලා. මාක් කියනවා මුලින් ජූසන් ඊට පස්සේ ෆාදර් ඔවුන්ගේ ඊළඟ ටාගට් එක ඔයා වෙන්න ඕනි කියලා යාට දැනුණා කියලා. මුංජු වනතුරක ඉන්නේ කියලා මාක් කියනවා සිකියුරිටි එකට කරන්න බැරි වුණත් මම ඔයාව ආරක්ෂා කරන්නම් කියලා. වැල්කීරි සංවිධානයේ ගිවිසුම අලුත් කරපු නිසා මුංජුට එයාව බොඩිගාඩ් කෙනෙක් විදිහට බඳව ගන්න කියනවා. මුංජු වහනවා මේ දේවල් කරන්න හේතුව මොකද්ද කියලා. මාක් කියනවා ඔහුටත් ඕනි යුද්ධය නතර කරන්න කියලා. ඉතින් මුංජු මාක්ව එයාගේ ටීම් එකට පිළිගන්නවා. න්‍යෂ්ටික සබ්මරීනයෙන් ප්‍රහාරයක් එල්ල වෙන දර්ශනයකින් 3 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. 4 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ මුංජු මාගේ විස්තර තියෙන ෆයිල් එකක් බලන ගමන් මිජි කියනවා මාක් බොඩිගාඩ් විදිහට වැඩ කරපු අය කාටවත් මේ වෙනකන් කිසිම හානියක් වෙලා නැහැ කියලා. මුංජුට ආපු ඊමේල් එකකත් කෙනෙක් කියලා තියෙනවා මාක් කොහොමද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ගේ දියණියක්ව ක්ලබ් එකේදී වෙඩි ප්‍රහාර වලින් සහ මරාගෙන මැරෙන බෝම්බයකින් ආරක්ෂා කරේ කියලා. නමුත් මුංජුගේ ප්‍රධාන ආරක්ෂකයා කියනවා ඔහු ඒ වෙනුවෙන් කී දෙනෙක්ව මරලා තියෙනවද දන්නේ නැහැ කියලා. ඔහු කියනවා මාක් 2006 ඇමරිකානු පුරවැසිභාවය ලබාගෙන තියෙනවා. ඊට පස්සේ 2007 ඉරාකයේ හමුදා සේවයේ යෙදෙන අතරතුරේ තමයි වැල්කීරි සංවිධානය විසින් ඔහුව බඳවගෙන තියෙන්නේ කියලා. ආරක්ෂකයාගේ වොයිස් ඕවර් එකත් එක්ක මාක් ඉරාකයේ සේවය කරපු දර්ශන කිහිපයක් පෙන්නනවා. මාක් ජීප් වල එන පිරිසකට වෙඩි තියනවා. ඔවුන් කාව හරි කෙනෙක්ව මූණ වහගෙන අරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලා කතාව ඉදිරියේදී දැනගමු. වර්තමාන ජනපතිනිය චීනයේ සමුළුවකට සහභාගී වෙන්න ගිහින් මුංජුයිම් විශ්ලේෂකගෙන් අහනවා ඇය ඇත්තටම මොන හේතුවක් මතද මෙහෙම යන්නේ නැත්තේ කියලා. ඉම් කියනවා ඇති වෙන්න යන යුද්ධය වළක්වන්න චීනෙන් උදව් ඉල්ලන්න යන්නේ නැති කියලා. එතනදි මුංජු අහනවා ඇයි චීනයේ යුද්ධයට කැමැත්ත දක්වන්නේ කියලා. මුංජු රාජුනික්ගේ අම්මා හම්බෙලා කියනවා ආරක්ෂක හේතුන් මත ඇය ජුනික් දුන්න ගෙදරින් අයින් වෙනවා කියලා. අම්මා අහනවා මාක් දෙහෙම කරන්න කීවේ කියලා. ඇය කියනවා මාක්ට කාන්තාවකගේ හිත දිනා ගන්න හැකියාව තියෙනවා කියලා. ඒ නිසා හැඟීම් වලට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියනවා. මම දන්නවා ඔයා බුද්ධිමත් කෙනෙක් කියලා. මුංජු කියනවා ජොනිට උන දේ හොයා ගන්න අය ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් කියලා. මාක් ළඟ මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්න පුළුවන් කියලා අය කියනවා. ඉතින් මුංජු අලුත් ගෙදරට යනවා. මාක් ඇයට මුලින් ඇතුල් වෙන්න නොදී හැම දෙයක්ම චෙක් කරනවා. මුංජුගේ රූම් එකට ඇටච් කරලා තියෙන පොඩි රූම් එක මිජි ගන්න හැදුවත් මාක් කියනවා මුංජුගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ රූම් එක ඔහුට අවශ්‍යයි කියලා. ප්‍රධාන ආරක්ෂකයා මේකට අකමැති වෙනවා. මුංජු කියනවා ඇය පොඩි රූම් එකේ ඉන්නම් මාක් සහ ප්‍රධාන ආරක්ෂකයාට ලොකු රූම් එක බෙදා ගන්න කියලා. ඊළඟ දවසේ අම්මා එනවා මුංජුගේ අලුත් ගෙදර බලන්න. ඒ වෙලාවේ මාක් මුංජුට උදේ ආහාරය සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. අම්මා ප්‍රධාන ආරක්ෂකයාට කියනවා මාක් කරන හැම දෙයක්ම ඇයට වාර්තා කරන්න කියලා. මාක් මේ කතා කරන හැම දෙයක්ම අහගෙන තමයි ඉන්නේ. මාක් මුංජුට උදේ ආහාරය දෙනවා. හැබැයි ඔහු අදපු චිකන් එක ඔක්කොම ඉතුරු කරලා වටේ එළවලු විතරයි කාලා තියෙන්නේ. මිජි කියනවා මුංජු ඒ විදියට චිකන් කන්න අකමැතියි කියලා. මාක්ට මෙහිම කෑම නාස්ති කරන එක ගැන තරහයි. ඉතින් මුංජු ඊළඟ රැස්වීම අමතද්දි මාක් සැකසහිත පුද්ගලයෙක් දැකලා කියනවා ඔහුව චෙක් කරන්න කියලා. හැබැයි සිකියුරිටි එකෙන් ඔහු කියන දේ ගණන් ගන්නේ නැහැ. රැස්වීම ඉවර වෙලා ආපහු යද්දි තෙල් බවුසර් එකක් පාරේදී යාන්ත්‍රික දෝෂයක් නිසා නැවතිලා තිබුණු ට්‍රැෆික් එකේ ඉද්දි මාක් දකිනවා අර සැකසහිත පුද්ගලයා ඉයර්ෆෝන් ගහගෙන බස් හෝල්ට් එකේ ඉඳලා ට්‍රැෆික් එකේ නැවතිලා තියෙන යාළගේ වාහනේ දිහා බලලා කාට හරි සිග්නල් එකක් දෙනවා. මාක් කියනවා ඉක්මනට වාහනේ හරවන්න කියලා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු ලෝරියක් මුංජුගේ වාහනේ ඉදිරියට තල්ලු කරගෙන ගිහින් අර තෙල් බවුසරේ දිශාවට යනවා. මාක් ඉක්මනටම වාහනේ හරවනවත් එක්කම රැස්වීමේ හිටපු පුද්ගලයා තෙල් බවුසරේ පුපුරවා හරිනවා. මාක් ඉක්මනටම මුංජුව වාහනෙන් එළියට අරන් උමං දුම්රිය මාර්ගය අතුරට එක්කන් යනවා. මොකද ඒ පුද්ගලයා තුවක්කුවක් අරගෙන මුංජු හිටපු වාහනේ හොයන ගමන් තමයි ඉන්නේ. යන ගමන් මුංජු වහනවා කොහොමද ඔයාට මෙහෙම වෙනවා කියලා දැනුනේ කියලා. මාක් කියනවා බස් හෝල්ට් එකේ හිටපු කෙනාගේ ටැටු එකෙන් අඳුරගත්ත ඔහු නේපාල දරුණු සංවිධානයකට අයිති සොල්දාදුවෙක් කියලා. මාක් මුංජුට කියනවා ශක්තිමත් වෙ ඉන්න මේ යුද්ධය ආරම්භය විතරයි කියලා. මාක් මුංජුව පරිස්සමෙන් ගෙදර එක්කන් යනවා. මින් පස්සේ මුංජුගේ ඩ්‍රයිවර් විදියට වැඩ කරන්නේ එයාමයි කියලා මාක් කියනවා. ප්‍රධාන ආරක්ෂකයා මාගේ මේ ක්‍රියාකලාපයට වැඩි කැමැත්තක් නැහැ. මාක් රූම් එකට ගිහින් ඊතන්ට කෝල් එකක් අරගෙන තරහින් කියනවා අද අය මැරෙන්න උනත් තිබුණා. මාව හයර් කරපු ක්ලයන්ට් ගැන මට විස්තර කියන්න කියනවා. මොකද ක්ලයන්ට් සහ ඊතන් විතරයි රැස්වීම ඉවර වෙලා මුංජු යන පාර දැනගෙන ඉඳලා තියෙන්නේ.
නමුත් ඊතන් කියනවා අපිට ප්‍රශ්න අහන්න බෑ ඕඩර්ස් ෆලෝ කරන්න විතරයි පුළුවන් කියලා. ආරක්ෂකයා මුන්ජුට කියනවා මාක් වැඩ කරන වැල්කීරි සංවිධානයේ ඇමරිකාවේ රාජ්‍ය නිලධාරියෙක් සමග සම්බන්ධතා පවත්වනවා සහ ඔහු මුන්ජුට ට්‍රේන් එකේදී බෝම්බ තියන්න හදපු අයත් සමග සම්බන්ධතා තිබිලා තියෙනවා කියලා. ඒ වගේම මේ අලුතෙන් ආපු ගෙදරත් ඉක්මනට යාලට ගන්න පුළුවන් උනේ එක ගැන සැකයි කියලා. මුන්ජු කියනවා මාක්ට මේ දේවල් කරන්න සාධාරණ හේතුවක් ඇති කියලා. හැබැයි මාක් ගැන එයත් අවධානයෙන් ඉන්නේ කියනවා. එදා රෑ මුන්ජු භයානක හීනයක් දැකලා නැගිටලා රූම් එකේ ජනේලය අරිනවා. හැබැයි ආරක්ෂාව වෙනුවෙන් ජනේලය අරින්න එපා කියලා තමයි මාක් උපදෙස් දීලා තියෙන්නේ. සද්දය ඇහිලා ළඟ රූම් එකේ ඉඳලා එන මාක් අහනවා මුන්ජුගේ හිත නිදහස් වෙන්න දුවන්න යමුද කියලා. තුවල නතර වුණ තැනදී මුන්ජු අහනවා මාක් අලුත් ගෙදර මිලදී ගැනීමට සම්බන්ධයක් තියනවාද කියලා. මාක් පිළිගන්නවා ඒක අහම්බෙන් සිද්ධ වුණ දෙයක් නෙවෙයි එයාලගේ සංවිධානයේ විසින් මාක්ගේ ඉල්ලීමකට ගත්ත තැනක් කියලා. මාක් මුන්ජුට දුන්න මාලය මුන්ජු මාක්ට ආපහු දීලා කියනවා මගේ ආරක්ෂාවට මට නෙවෙයි මාලය අවශ්‍ය වෙන්නේ මාව ආරක්ෂා කරන කෙනාට තමයි ඇත්තටම දේව ආරක්ෂාව අවශ්‍ය කියලා. අපි පස්සේ දැනගන්නවා මාලේ පොඩි මයික්‍රොෆෝන් එකක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. මොකද මුන්ජු මාක් නිදා ගන්න කලින් කරන යාඥාවේ උපකරණයෙන් අහගෙන ඉන්නවා. මාක්ගේ අම්මා ප්‍රධාන ආරක්ෂකයාට කියපු විදිහට ඔහු ජුනිගේ ගෙදර චෙක් කරද්දී ඔහුට හංගපු මයික්‍රොෆෝන් වගේක් හම්බෙනවා. ඒ රෙකෝඩින් චෙක් කරලා බලද්දී ෆයිල්ස් වගේක් තියෙනවා. අම්මා ආරක්ෂකයාට රෝලෙක්ස් වොච් එකක් දීලා කියනවා මුන්ජු ජුනිගේ ඝාතනය සැකයි ඇය ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ කියලා. ඒ වගේම ආරක්ෂකයාට ජුනික් භාවිතා කරපු තවත් ෆෝන් එකක් ජුනිගේ වාහනේ තිබිලා හම්බෙනවා. ෆෝන් එක කොහොම හරි අන්ලොක් කරලා මැසේජ් බැලුවම ඔහු කලබලෙන් ආපහු යනවා. ට්‍රැෆික් එකේ නතර වෙලා ඉද්දී මිජි ආරක්ෂකයාගේ වාහනේ දැකලා ඔහුට කෝල් එකක් ගත්තම ඔහු ෆෝන් එක කට් කරලා වෙන දිශාවකට යනවා. ඇය ඔහු ෆලෝ කරගෙන යද්දී ඔහුගේ කාර් එකට ඉදිරියෙන් ගිය ලොරියක තිබුණු කොන්ක්‍රීට් කණු කාර් එක දිශාවට වැටෙනවා. ආරක්ෂකයා කාර් එක හැරෙව්වත් කාර් එක අනතුරට ලක් වෙනවා. මිජි ඔහුව බේරගන්න ඉක්මනට යනවා. අනුතුරෙන් ඔහුව රෝහල් ගත කරන වෙලාවේ මුන්ජු සහ මාක් එතනට එනවා. ICU එකට ගන්න කලින් ආරක්ෂකයා මුන්ජුගේ අත අල්ලගෙන කියනවා ජුනික් ඇත්තටම ඔත්තුකරුවෙක් වෙන්න පුළුවන් කියලා. මිජි ආරක්ෂකයාගේ කාර් එකේ තිබිලා ජුනිගේ ෆෝන් එක ගත්තත් ආරක්ෂකයා ඒක ෆෝමැට් කරලා. ඒත් එක්කම මුන්ජුගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර එකකින් මැසේජස් සහ මුන්ජුට ජුනික් දුන්න මාලේ වගේ මාලයක් තියෙන ෆොටෝ එකක් එනවා. මැසේජ් එකේ තිබුණ ඇඩ්‍රස් එකට යන මුන්ජු සහ මාක් ගෙදරකට ඇතුළු වෙනකොට ෆොටෝ වගේක් දකිනවා. ඉතින් මේ ෆොටෝ වල ජුනික් වෙන කාන්තාවක් සහ පිරිමි ළමයෙක් එක්ක ගත්ත ෆැමිලි ෆොටෝ එකක් වගේ තමයි පේන්නේ. ඒ ෆොටෝ එකේ හිටපු ළමයයි කාන්තාවයි එළියට එන සීන් එකෙන් 4 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. 5 වෙනි එපිසෝඩ් එකේ අපි දැනගන්නවා මේ ඉන්නේ ජුනික්ගේ අනියම් බිරිඳ සහ දරුවා කියලා. මේ කාන්තාව ඇයව කංහනා කියලා හඳුන්වලා දෙනවා. ජුනික්ගේ පුතාට වයස අවුරුදු 9යි. එච්චර කාලයක් ජුනික් මේක මුන්ජුගෙන් හංගගෙන ඉඳලා තියෙනවා. කංහනා කියනවා ජුනික් ඝාතනය වුණ දවසේ දේව මෙහි ඇය සහ දරුවා ගීතිකා කණ්ඩායමෙද්දී ජුනික්ට වෙඩි වදිනවා ඕන් ඇස් දෙකටම දැක්කා කියලා. ඇය හදන්නේ DNA ටෙස්ට් එකකින් මේ ජුනික්ගේ දරුවා බවට ඔප්පු කරලා ජුනික් මුන්ජුට පවරපු දේපල සියල්ල ආපහු ගන්න. ඇය කියනවා ජුනික්ගේ අම්මත් මේ සියල්ල දන්නවා එයත් මේ ප්ලෑන් එකට සපෝට් කරනවා කියලා. ඇය මුන්ජුට අපහාස කරනවා ජුනික්ගේ මරණය ගැන මුන්ජුට කිසිම ගාණක් නැතුව හරියට කඳුලක්වත් හලපු නැති ගෑණියෙක් වෙන මුන්ජුව අඬවන්න ඕනෑම දෙයක් කරනවා කියලා. මුන්ජු කියනවා ඔයාට ඔය ආදරය කරපු කෙනෙක් නැති වුණ පළවෙනි වතාව වෙන්නේ නැති හැබැයි මේ මගේ 3 වෙනි වතාව කියලා. ජුනික් මුන්ජුට දුන්න මාලය වගේම මාලයක් කංහනාත් පැලඳගෙන ඉන්නවා. ඇය කියනවා ඇය තමයි මේ මාලය ඩිසයින් කරේ කියලා. මේ වුණ දේ අදාහ ගන්න බැරුව මුන්ජුවේ ගෙදරින් එළියට ගිහින් ජුනික් දුන්න මාලය කඩලා විසි කරනවා. මේ ආපු ආවේගයත් එක්ක මුන්ජු යනවා ජුනික්ගේ අම්මා හම්බෙලා මේ ගැන අහන්න. අම්මා මේ සම්බන්ධය ගැන මුලින්දම දැනගෙන ඉඳලා තියෙනවා. ඇයි මුන්ජුට කියනවා මේ කතාවත් ලෝකෙට කිව්වොත් මුන්ජුට තවත් ජනතානුකම්පාව දිනා ගන්න පුළුවන් වෙයි කියලා. මුන්ජු අම්මත් එක්ක එකඟ වුණු කොන්ට්‍රැක්ට් එක ඉරලා කියනවා මම ඔයත් එක්ක තිබුණු බැඳීම් ඔක්කොම අයින් කරනවා කියලා. මුන්ජු කියනවා එයා ජුනික් එක්ක විවාහ වුණ දවසේ අම්මා දුන්න ආභරණ පෙට්ටිය ආභරණ වෙනුවට එයා එකතු කරේ අම්මා වදු පැහැර හරින්න කරපු වංචා ගැන විස්තර සහිත පෙන් ඩ්‍රයිව් කියලා. මුන්ජු කියනවා කංහනාගේ කට වහලා තිබ්බේ නැත්තම් මේ විස්තර සියල්ල හෙලි කරනවා කියලා. මේ ඔක්කොම සිදුවීම් වලින් පස්සේ ආයෙ ගෙදර යන ගමන් මුන්ජු මාක්ට කියනවා මිනිස්සු කවුරුත් නැති තැනක් දන්නවනම් මාව එතනට එක්කන් යන්න කියලා. මාක් මුන්ජුව නිදහස් තැනකට එක්කන් යනවා. මුන්ජු ටිකක් එතන ඉඳලා ආපහු යන්න කලින් මාක්ට කියනවා යාට තුවක්කුව පාවිච්චි කරන විදිය ඉගෙන ගන්න ඕනේ කියලා. මාක් මුන්ජුට වෙඩි තියෙන විදිය උගන්වනවා. මුන්ජු හරියටම ටාගට් එකට වෙඩි තියෙනවා. තුවක්කුව පාවිච්චි කරලා ගෙදර ආවම අත හිරි වැටෙන නිසා මාක් මුන්ජුගේ අත මසාජ් කරනවා. මුන්ජු මාක්ට ස්තුති කරනවා දෙයාට උදව් කරපු එකට. ඉම් දූජින් දේශපාලන විශ්ලේෂක රැස්වීමකදී ඇමරිකාව සහ උතුරු කොරියාව ගැටුම් ගැන කතා කරනවා. ඔහු රාය ගෙදර යද්දි රැස්වීමේ හිටපු තරුණයින් දෙදෙනෙක් ඔහුට පහර දෙනවා. හොස්පිටල් ඇඩ්මිට් කරපු ඉම් විශ්ලේෂකව බලන්න මුන්ජු සහ මාක් එනවා. ඉම් දූජින් මුන්ජුට හොයලා බලන්න අවශ්‍ය විස්තර වගේක් ලියන ගමන් එද්දි පිරිසක් ඇවිත් ඔහු අත්අඩංගුවට ගන්න හදනවා. ඔහු මහ ජනතාව අතර කලබලයක් ඇති කරන්න උත්සාහ කරපු ඔත්තුකරුවෙක් විදිහට. මුන්ජු ළඟට එන අර පිරිසට මාක් හොස්පිටල් එකේදීම ගහනවා. මේ පිරිස ඉම් විශ්ලේෂකව අරගෙන යනවා.
මේ අතරතුරේ මිජි ජුනික්ගේ රහස් ඊමේල් එකේ පාස්වර්ඩ් එක හොයාගෙන ජුනික් සහ ඇන්ඩර්සන් මිලා අතර හුවමාරු වුණ පණිවිඩ කියවලා දැනගන්නවා උතුරු කොරියාව විසින් ඇමරිකාවට එරෙහිව එවලා තියෙන න්‍යෂ්ටික සබ්මැරීනේ උතුරු කොරියානුවන් 3 දෙනෙක් S2ටම දැකලා තියෙනවා සහ මේ සබ්මැරීනේ ඇත්තක් කියලා කියන්න සැටලයිට් දර්ශන පවා තියෙනවා කියලා. නමුත් ඇසින්දුරු සාක්ෂි විදියට ඉන්න අර උතුරු කොරියානුවන් 3 දෙනාගෙන් එක්කෙනෙක් අනිත් දෙන්නට වෙඩි තියාගෙන ඔහුත් මරාගෙන මැරිලා. මේ නිසා ඇන්ඩර්සන් මිලට සබ්මැරීනේ ගැන වැඩිදුර විස්තර දැනගන්න විදිහක් නැහැ. තව ඊමේල් වල තියෙනවා ස්ටෙලා යන් කියන කාන්තාවක් අවුරුදු 10කට කලින් ඇමරිකාවේ සිට දකුණු කොරියාවට ඇවිත් සබ්මැරීනයකට අවශ්‍ය කොටස් මිලදීගෙන තියෙනවා කියලා. නමුත් අය ආපහු ඇමරිකාවට ගිහින් නැහැ. ඇන්ඩර්සන් මිලර් සහ ජුනික් මේ ස්ටෙලා යන් කියන කාන්තාව ගැන වැඩි විස්තර හොයන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. මුන්ජු යනවා බූසන් වල තියෙන රැස්වීමකට. ඇය ඒක අවස්ථාවක් කරගන්නවා හෙට අනිද්දාම ඇති වෙන යන යුද්ධය සහ වර්තමාන ජනපතිනිය යුද්ධය ඇති වෙන බව දැනගෙන බංකර් එකක් ඇතුලේ හැංගිලා ඉන්න එක ගැන ජනතාවත් දැනුවත් කරන්න. ඇන්ඩර්සන් මිලර් මේ මීටින් එකට ඔන්ලයින් ජොයින් වෙලා කියනවා ඔහු සබ්මැරීනය ගැන හොයාගත්ත විස්තර. ඒ තමයි සබ්මැරීනය ඇසින්දුට උතුරු කොරියානුවන් 3 දෙනා ඇමරිකාවේ බලපෑමක් නිසා වුන් බොරුවක් තමයි කරලා තියෙන්නේ කියලා. මේ න්‍යෂ්ටික සබ්මැරීනයේ කතාව බොරුවක් කියලා තමයි ඇන්ඩර්සන් මිලර් ඔප්පු කරන්න හදන්නේ. හැබැයි එතනට විශේෂ බලකාය ඇවිත් රැස්වීම විසිරුවා හරින ගිහින් කලබලයක් ඇති කරනවා. මේක අවස්ථාවක් කරගෙන ස්නයිපර් වෙඩික්කරු මුන්ජුට ඇටැක් කරන්න හදද්දි මාක් මුන්ජුව කවර් කරගෙන එක්කන් ගිහින් මෝටර් බෝට්ටුවක නැගලා යද්දි වෙඩික්කරු තියෙන වෙඩිලක් මුන්ජුගේ අතට වදිනවා. ඊට පස්සේ ආරක්ෂිත තැනකට ගිහින් බෝට්ටුවේ තිබ්බ ෆස්ට් ඒඩ් බොක්ස් එකකින් මාක් මුන්ජුගේ අත මහනවා. හැබැයි මාක්ටත් වෙඩි වැදිලා. ඊට පස්සේ මාක් මුන්ජුව එයාලගේ සංවිධානයට අයිති ආරක්ෂිත ස්ථානයකට එක්කන් යනවා. මුන්ජුගේ අතට මැහුම් දාලා තුස්සන්න බැරි නිසා මාක් තමයි අයට කොණ්ඩේ හොදන්න උදව් කරන්නේ. ඊට පස්සේ මාක් මුන්ජුට එක අතකින් වෙඩි තියන්න උගන්වනවා. රාත්‍රී ආහාරය ගන්න වෙලාවේ මුන්ජු කියනවා අයට ජුනික් ගැනියම් බිරිඳ ගැන ඇත්තටම ඊර්ෂ්‍යාවක් ඇති වුණා මොකද මුන්ජු හිණ දකපු ජීවිතය ගත කරන නිසා. මුන්ජු කියනවා අනිත් අතින් ඇයට සැනසීමක් දැනුණා මොකද ඇයට ජුනික්ට දෙන්න බැරි වුණ දරුවා ඔහුට වෙන කෙනෙක්ගෙන් හරි ලැබුණ එක ගැන. දෙන්න කතා කරන ගමන් ඉදී මාක් කියනවා ඇත්තටම කොරියාව යුද්ධයක් ඇති වුණොත් ඔහු කැමති ඔහු ආදරය කරන අය ළඟ ඉන්න කියලා. ඔහු කියනවා ඒ නිසා යුද්ධය ඇති වෙනවා නම් ඔහු මුන්ජු ළඟ ඉන්න කැමතියි කියලා. මුන්ජුට වැදුණු වෙඩිල්ල හරිනම් ඔහුට තමයි වදින්න තිබ්බේ කියලා මාක් කියනවා. මුන්ජුට මුහුණ දෙන්න උන සියලුම දේවල් බැලුවම ඇය කියනවා ඇයට සතුට දැනෙන්න ඕනේ නෑ කියලා හිතුණා කියලා. ඊට පස්සේ මේ දෙනා කිස් කරනවා. ඒත් එක්කම එතන තිබුණු රේඩියෝ එකේ නිවුස් වල කියනවා සියලුම දෙනා නගරේ 9 වෙලා හැකි ඉක්මනින් ළඟම තියෙන භූගත ආරක්ෂිත ස්ථානයකට යන්න කියලා. මොකද යුද්ධය ආරම්භ වෙන්න තමයි හදන්නේ. ඉතින් අවසන් එපිසෝඩ් ටිකෙන් ආයෙ හම්බෙමු. ෆිල්ම් ටොක්ස් YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.